හරියට මුදේ 7යි වෙලාව. මයිලත්තෑව ගම කොච්චර දුෂ්කර වුණත් චූට් නංගිලා මල්ලිලා ලස්සන සැරසලා ඉස්කෝලේට නැමි සූදානම් වන්නේ. පොඩ්ඩක් අපි අඳුරුවා මේ යාළුවන් අතට. ඊට මල්ලේ නම කවුද? නම? කීවෙනි පන්තියේද ඉන්නේ? තුන්වෙනි පන්තියේ. මොන ස්කෝලේටද යන්නේ? සීගිරි ස්කෝලේට. හරි නේද? පුවාස උපතනවා. මේ චූටි දුවේ නම? කීවෙනි පන්තියේද ඉන්නේ? හතරදී. ඔයත් යන්නේ මල්ලෙන් ස්කෝලේටද? මෙයාගේ නම? වයස? 11යි. කොහමද ඉස්කෝලේ හොදගෙන යන්නවද? උදාගෙන් පාස් වෙලා පාර. තාම කිව්වේ නැහැ. කවදද කියන්නේ? අද කියනවා. එහෙනම් වාර්තා සූපතනවා. ඔයාගේ නම? වයස? 11. මේ නංගිද මේ? හරිනේ මං අක්කා. හරි. ඔයාගේ නම? සුනීතා ප්‍රියදර්ශන. ඔයත් යන්නේ මේ නංගිලා ස්කෝලේටද? කීම සොලින්නේ? 10 වසර. ඒක විභාග ගන්නම ලබනවා. ඔව්. හරි. වාර්තා සූපතනවා. දයන් සංජීව. වයස? 8යි. ඔයාගේ නම? විශාලා දමයන්. වයස? 12. එහෙනම් අපි ඔක්කොටම සූපතනවා. ශ්‍රී ටීවී නාලිකාව වෙනුවෙන්. දිරරිරා 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 हमारा सुकून बेमज़ा तुम्हारा जुनून बेकमाल हमारा सुकून बेमज़ा तुम्हारा जुनून बेकमाल හරිම සුන්දරයි මේ ගමේ මේ විදිහට උදේ පාන්දර ඇවිදිනකොට. තවත් කෙනෙක් යනවා ඉස්සරහ පොඩ්ඩක් අපි ආවොත් හමු වෙලා බලමු කවුද කියලා. සමාවෙන්න. ආයිබුවා. මේ මහත්මේ නම කියන්න පුළුවන්ද? මගේ නම නවරත්න මණිකේ. නවරත්න මණිකේ. කොච්චර කාලෙකද මේ ගමට ඇවිල්ලා? මේක ඇවිල්ලා දැන් අවුරුදු 20ක් විතර වගේ වෙනවා. මම දැන් මේ ගමට ආපුවම දැක්කා මේ නවරත්න මහත්මිය මේ දිගටම මේ ඇලක් තියෙනවා. පොඩ්ඩක් අපිට පුළුවන් ද හමුවෙන්න මේ ඇල මොකක්ද කියලා? මේ ඇල ඇවිල්ලා මේ කන්දලෙමින් වතුර දෙන ඇලක්. දැන් මේක මේ හිඳිලා තියෙන්නේ නේද? දැන් මේ කාලෙට හිඳිනවා ආයෙත් මේ කියන්නේ දැන් ලුණු හදන ගොවිතැන් කාලෙට දැන් ආයෙත් මේක ගොවිතැන් කරන්න වතුර එනවා. වතුර එනවා. එතකොට මේ මයිලත්ත ගමේ අය මේක පාවිච්චි කරන ගොවිතැනටද මේ ඇල? ගොවිතැන විතර නෙමෙයි හැම දෙයකටම ගන්නවා. ඔව් ඒ කියන්නේ නෑමට වතුර නැත්තම් ඉතින් නාන්නත් නෑ මොකුත් නෑ. ඒක තමයිනේ. දැන් ආයි කවදද මේක මේ වතුර මෙතන ඇරෙන්න? දැන් එනවා කියන්නේ ලබන මාසේ අන්තිම හරිය වගේ එනවා. ඒක අපිට කියන්න පුළුවන්ද දැන් ඔබතුමී කරන රැකියාවක් කරනවද මේ? ඔව් ගොවිතැන් කරනවා. ගොවිතැන කරන්නේ. මොනවද වවන්නේ? ලුණු හදනවා, ගෝවා හදනවා, මේ මිරිස් හදනවා, ඉතින් ගොඩාක් තක්කාලි හදනවා. ඒ වගේ දේවල් තමයි. හොඳයි. පවුලේ අය ගැන තොරතුරු කිව්වොත්? පවුලේ මගේ මහත්තයා නම් මේ ලෙඩ වෙලා නැති වුණා. පුතාලා එක පුතායි දුවලා දෙන්නයි. ඉතින් පුතා දැන් හැකියාවකට ගියා. මායි දුවලා දෙන්නයි ඉතින් ඉන්නවා ගෙදර. පුතා රැකියාව කරන්නේ? යා පොසුද හමුදාවේ. ඔව්. අනවිරුවේගේ මගක් අපි මම හිතන්නේ ගෞරවය කරන්න නම් මෙතුමියටත් ඇගේ පුතාව මේ රට වෙනුවෙන් වැඩ කිරීමට ඇරියට. හොඳයි. එහෙනම් ඔබතුමියට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක් ලැබේවා.
මයිලත්තව කියන්නේ ඊටම දුෂ්කර ගමක්. ඒ වගේම තමයි මෙහි වැඩිම පුරම තියෙන්නේ ගොවිතැන. සමාන වෙන්න ඕන. මුලින්ම නම කියන්න මහත්මයාගේ. ඔව් සෙනරත් මහත්මයා කොච්චර කල්ද දැන් මේ ගමේ? අවුරුදු 25ක් විතර. ඒතකොට අපිට මේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා අවුරුදු 15කට කලින් මේක ඝන කැලෑවක් කියලා. ඇත්තද ඒක? ඔව් ඒක ඉස්සෙල්ලා දෙන අවුරුදු 25 ඉස්සෙල්ලා ඝන කැලෑවක්. ඝන කැලෑවක්. ඊට පස්සේ තමයි එලි වෙලා දැන් වෙනකොට පවුල් කීයක් විතර පරිසරයි ඉන්නවා මේ ගම. පවුල් 75ක් විතර ඉන්නවා මේ ගමේ. ඊට පස්සේ 100ක් විතර ආයෙ ඉන්නවා. ආහා. එතකොට මේක සීගිරියේ ඉඳලා හැතැම්ම කීයක් විතර තමයි මේ ගමට එන්න? කිලෝමීටර් 4ක් තියෙනවා. හැකියාව වශයෙන් මොකද්ද සෙනරත් මහත්මයා කරන්නේ? ගොවිතැන. මට ආරංචියක් ආවා මේ ගමේ ගොඩක් තියෙන ගොවිතැන කියලා. සාමාන්‍ය මොනවාද ගොවිතැන කරන්නේ? ලුණු වී ගොඩ බෝග තමයි කරන්නේ. ඔව්. එතකොට තොගේටද සිල්වරටද උගල දෙන්නේ? තොගේට දෙන්නේ. කියන්නේ බෙලඳු මෙහාට ඇවිල්ලා බඩු ගන්නවා. ඔයා දඹුලට අරන් යනවා මේ තියෙන සියලුම දේවල්. එතකොට දැන් මේ දවස්වල කොහොමද හොඳයි බිස්නස්? ඔව්. ලුණුවට පටන් ගන්නවා. ඒ කියන්නේ ගොවිතැන් ඔක්කොම කපලා කුල්ල ඉවරයි ඔක්කොම. හොඳයි. ඒක හොඳයි. එතකොට මේ දැන් මෙතනට ආවේ මේ මම හිතන්නේ පුතා වර්ධු හරි ඉස්කෝලේ හරින්ද? බස් එකට දාන්න ආවේ 7 බස් එකද? 7 බස්. එතකොට 7 බස් එකට යන්න පොඩි ළමයාව පුද්දන්න කීයටද? පහමාරට තමයි මේ පොඩි දරුවන් පුද්දලා නැගිටලා යන්දෝලා මේ තාත්තා මේ බස් එකට ගත්තා. අතට යුරෝපේ ඉන්න අයට එහෙම නැහනේ. යුරෝපේ ඉන්න අයට ගොඩාක් පහසුකම් තියෙනවා. නමුත් මේ ගම්වල මගේ පහසුකම් නැහැ. හොඳයි. එහෙනම් සුබ මාත්‍රා අපි සුබ අනාගතයකට සුබ කරමු.